මම මුලින්ම කියන්නම් පින් කරන එක ගොඩාක් අමාරුයි. පින් කරන එක අමාරුයි. පින් කරන්න අවස්ථාවක් ලැබෙන එකක් ගොඩාක් අමාරුයි. පින් කරන එක ගොඩක් අමාරුයි. පින් කරන්න හිත නැමෙන එක ගොඩක් අමාරුයි. පින් කරන්න කියලා කියන එක අමාරුයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පින් කරන්න නෙවෙයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පාපෙට බර වෙලා. මේ ලෝකේ හැදිලා තියෙන මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ රාගෙට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ද්වේෂෙට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ලාමක දෙයට බර වෙලා. පින් කරන්න නෙවෙයි. කුසල් වඩන්න නෙවෙයි. අපි මේ පින් කරනවා පුදුමයි. පින් කරනවා පුදුමයි. මේ භූමියට ඉස්සරවම ආපු කෙනෙක් ඉන්නවා නම් එයා මේ මහා සෑය දැකලා දැන් ඒ කිනාට පටන් ගත්ත දා ඉඳන් කරපු පින. ඒ කියන්නේ මේ මහා සෑය හදන්න මුල් ගල තිබ්බද? ආන් එදා ඉඳන් රැස් කරපු පින්බලේ මේ මොහොතේ හදා ගන්න පුළුවන්. දැන් මං කියන්නේ මේ ඉස්සරවම ආපු කෙනෙක් වෙන්න ඇති මේ මහා සෑය දකින්න. එයා දැක්කේ අද මේ මහා සෑය. හැබැයි දැන් හිත පහද ගත්තොත් එයාට මුළු මහත් පිනම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ බණ ටික හොඳට අහන්න. මේ වෙලාවේ ඔබට මේ මහා සෑයට සම්බන්ධ වෙච්ච මහා සෑය හදන්න ගල්වැලි දුන්න අඩු ගණනේ මහා සෑය දැකලා සාදු කියපු කාටත් පින් රැස්වෙන විදිහේ කාරණා ටිකක් මම කියන්නේ. මං කියවේ පින් කරන එක ලේසි නෑ. සංඝයා ලෝකෙට දුර්ලභයි පින්වත්නි. බුදුවරු ලෝකෙට දුර්ලභයි. ධාතුන් වහන්සේලා ලෝකෙට දුර්ලභයි. සංඝයා ලෝකෙට දුර්ලභයි. සෑයවල් බෝධීන් වහන්සේලා ලෝකෙට දුර්ලභයි. පින් කිරීම ලෝකෙට දුර්ලභයි. පින් තියෙන